ඔයාටත් හිතෙනව නේද ඉංග්ලිෂ් කතා කරද්දී අපි කියන සමහර වචන අනිත් අය වරදවා වටහා ගන්නවා කියලා. ෆෑන් එක කියන්න ගිහින් පෑන් කියවුණාද? ස්කූල් කියන්න ගිහින් ඉස්කූල් කියලා කටින් පැන්නද? අද ඉඳන් ඒ ප්‍රශ්නේ ඉවරයි. අද අපි ඉගෙන ගමු ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ තියෙන ඇත්තම සද්ද සහ අපි නොදැනුවත්වම කරන පොඩි වැඩි හදාගන්න විදිය. මේ ගමනට තවත් පහසු කරවන්න තමයි අපි ඉංග්ලිෂ් මේ ටැප් එක හඳුන්වා දෙන්නේ. මේක ලංකාවේ පළමු සිංහල සපෝට් එකත් එක්ක තියෙන AI powered ඉංග්‍රීසි කතන පුහුණු ඇප් එක. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බය නැතුව වැරදි හදාගන්න පුළුවන් අපේ AI tutors ලා එක්ක කතා කරන ගමන්. අද අපි මේ පාඩමේ ඉගෙන ගන්නා දේවල් පවා මේ ඇප් එක හරහා ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඔයාට පුළුවන්. Let's level up your English. මුලින්ම බලමු ලෙටර්ස් 26 ගැන. අපේ සිංහල අකුරු වගේම තමයි මේ 26 එකතු වෙලා තමයි ඉංග්ලිෂ් කියන ලොකු වචන සාගරයම හැදෙන්නේ. හැබැයි රහසක් කියන්නම් ඉංග්ලිෂ් වල තියෙන්නේ ලෙටර්ස් 26ක් වුණාට ඒවායෙන් එන ශබ්ද හෙවත් සවුන්ඩ්ස් 44කට වඩා තියෙනවා. වචනයක් හදන්න වවල් එකක් අනිවාර්යයි. වවල් කියන්නේ වචනේ හුස්ම. අන්න ඒ නිසයි ආයුබෝවාන් කියද්දිත් ඒ ශබ්දය ප්‍රධාන වෙන්නේ. වවල්ස් කියන්නේ A, E, I, O, U. මේවා කියද්දි මුඛය ඇරලා හුස්ම බාධාවකින් තොරව එළියට දානවා. කොන්සනන්ස් කියන්නේ ඉතුරු 21. මේවා තමයි අපි කටේ හැඩය වෙනස් කරලා දිවෙන් හෝ තොලින් වාතය අවහිර කරලා කියන්නේ. දැන් බලමු අපි ලාංකිකයෝ විදියට නිතරම කරන වැරදි 4ක්. මේවා හැදුවොත් ඔයාගේ ඉංග්ලිෂ් ගොඩක් පැහැදිලි වෙනවා. පළවෙනි එක V සහ W අතර වෙනස. වෝටර් කියන්න ගිහින් වාටර් කියලා කියන්න එපා. V ශබ්දයේදී උඩ දත් දෙකෙන් පහළ තොලේ ලාවට තියන්න. උදාහරණයකට van, village. W ශබ්දයේදී තොල් දෙක රවුම් කරන්න. who කියන්න වගේ. උදාහරණයකට water, වික්‍රමසිංහ. අපි පුරුදු වෙමු. I visit the village every weekend. දෙවැනි එක තමයි ස්කූල් කියන එක. ස්කූල් කියද්දි ඉස්සරහට අමුතු ඊ අකුරක් දාන්න එපා. නිකම්ම S ශබ්දයෙන්. ඒ කියන්නේ නයි නටනවා වගේ සද්දකින් පටන් ගන්න. ස්කූල්, ස්ටේෂන්. තුන්වෙනි එක F සහ P. ෆෑන් කියන්න ගිහින් පෑන් කියන්න එපා. F කියද්දි උඩ දත් දෙකින් පහළ තොලේ ලාවට තියලා හුලං පිඹින්න. father, fan. P කියද්දි තොල් දෙක එක පාරටම එකතු කරලා අරින්න. පපා, පැටපැට්. හතරවෙනි එක TH ශබ්දය. මද එක මාද වෙනවා ගොඩක් අයගේ. ඒක හදන්න නම් දිව දත් දෙක අතරින් පොඩ්ඩක් එළියට දාන්න ඕනේ. ත මද think. ඉතින් යාළුවනේ මේ වැරදි ටික අද ඉඳන්ම හදාගන්න උත්සාහ කරන්න. අද අපි කතා කරපු මේ පාඩම් සටහන් සියල්ලම අපි ඉංග්ලිෂ් මීට් ඇප් එකේ ලෙසන්ස් කොටසේ ඔයාට නැවත බලාගන්න සහ යොමු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ දේවල් ප්‍රායෝගිකව පුහුණු වෙන්න අපි ඇප් එකේ තියෙන AI tutors ලා එක්ක කතා කරලා ඔයාගේ වැරදි ඒ වේලාවෙම හඳුනාගෙන ඒව හදාගන්න පුළුවන්. හැම සෙෂන් එකක් අවසානයේදීම ඔයා අතින් වුණු වැරදි මොනවද සහ ඒවා නිවැරදි කරගන්නේ කොහොමද කියලා පැහැදිලි ඇඩ්වාන්ස් රිපෝට් එකක් ඔයාට ලැබෙනවා. මේ ඇප් එකේ තියෙන සුවිශේෂී හැකියාවන් පාඩම් 100කට අධික ප්‍රමාණයක් සහ ඒක භාවිතා කරන ආකාරය ගැන සම්පූර්ණ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම බලන්න. හරි මම ඇවිල්ලා ඉන්නේ දැන් අපේ ඉංග්ලිෂ් මේට් ඇප්ලිකේෂන් එකේ ලෙසන්ස් වල level 1 එකට level 1 එකේ පළවෙනිම ඔයාලට තියෙන ලෙසන් එක තමයි alphabet and sounds කියන්නේ. හරි අපි ඒකට පොඩ්ඩක් යන්. එකට ගියාට පස්සේ ඔයාලට මේකේ නෝට් එක ඇත්තටම බලා ගන්න පුළුවන්. එක්සැම්පල්ස් එක නෝට් එකේ තියෙන ඉංග්‍රීසි වලින් ඒත් එක්කම ඉංග්‍රීසි ප්ලස් සිංහල version එකකුත් තියෙනවා. ඔයාලට ඕන නම් ඒක රෙෆර් කරන්නත් පුළුවන්. හැබැයි මම නම් ගොඩක්ම ඔයාලට කියන්නේ මේ ඉංග්‍රීසි only කියන එකට යන්න. ඒතර ඔයාලා අමාරුවෙන් හරි වචන ඉගෙන ගන්න බලනවා. හරි අපි යමු. ඊට පස්සේ ඔයාලා කියවලා වුණාට පස්සේ ඔයාලා mark as read කියලා දෙන්න පුළුවන්. හරි මම යන්නම් දැන් ඩිස්කස් විත් AI ටියුටර් කියන ෆීචර් එකට.
ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා මෙතන ඔයාලා කැමති ටියුටර් කෙනෙක් තෝරගන්න පුළුවන් මේ දෙන්නගේ. ඇත්තටම ඉමාර කියන ටියුටර් ඉංග්‍රීසි වලින් විතරයි ඔයාලට කතා කරන්න නිසා ඔයාලට සපෝට් එක ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් විතරයි. ෂෙහාන් කියන ටියුටර්ගෙන් ඔයාලට ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙමුත් සපෝට් එක ගන්න පුළුවන්. දෙකම හොඳයි. මම ඔයාලට දැනට ෂෙහාන් කියන ටියුටර්ත් එක්ක ගිහින් පෙන්නන්නම්. ගිහිල්ලා ඔයාලා මෙතන start live session කියන එක press කරන්න. Hey there, Kasun! Welcome to our first session. I'm really excited to break down some English basics with you today. We're going to talk about the English alphabet and the sounds they make, especially focusing on some common pronunciation tricky spots for us Sri Lankans. Ready to get started? Yes, I am ready to start. Great! Okay, so let's start with the basic alphabet. English has 26 letters, right? But did you know they actually make over 44 sounds? That's why the pronunciation can be a bit tricky sometimes. Oyata matakada api iskoledi igana gatta vowels and consonants? Can you name any of those? Yes, I can name the vowels. A, E, I, O, U. Perfect! A pahatama vowels. Anit siyallama consonants. Now, do you know the difference between vowel sounds and consonant sounds at least a little bit? Vowels are produced with an open mouth, breath ekata badawak natuwa. Consonants are different. Opi lips, teeth, tongue pavichi karla breath ekata podak block karano. Can you try saying V and W? Can you feel the difference in your mouth? අපි කියලා බලමු මට මේක ලොකුට තේරුන්නේ නැහැ කියලා මෙයා විස්තර කරන විදිහ. ඇත්තට මට මේ කියපු එක ලොකුට තේරුන්නේ නැහැ. ඔයාලට තව ටිකක් සරල විදිහට පැහැදිලි කරලා කියන්න පුළුවන්. Absolutely, Kasun. No worries at all. I'll explain it again more simply. Okay, so with vowels like A, E, I, O, U, when you say them, your mouth is open and the air just flows out freely. Example, apple or amme. Habai consonants voladi, oyage lips, teeth, tongue pavichi karla breath eka poddak block karano okay karanne. For example, van or water. Then terna the poddak? Do you want to try saying van and water to feel the difference? අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් අපේ IT උරත් එක්ක මේක ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා මොනවා හරි වරද්දවොත් එයා ඒ වෙලේම ඒක නිවැරදි කරනවා. ඔයා ඉන්ඩිවිජුවල් ටියුටර් කෙනෙක් අරගෙන ඕනි දෙයක් ඉගෙන ගන්නවා හා සමානව. ඇත්තම සමානව කියන්නේ ඊටත් වඩා ඇත්තටම හොඳට ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මම මෙතන දැන් එන්ඩ් සෙෂන් කරන්නම්. ඊපස්සේ ඔයාලගේ ඩිස්කෂන් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. හැම සෙෂන් එකම තියෙන මේවා කවදාවත් ඩිලීට් වෙන්නේ නැහැ. හරි මම බෑක් කරලා ආයෙ ලෙසන් එකට යන්න. මේ විදිහට තමයි ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ සිනාරියෝස් ටික ප්‍රැක්ටිකල් විදිහට අපේ AI ටියුටර්ස්ලත් එක්ක. මේ එක ලෙසන් එක ෆීචර් එකක් විතරයි මේ ලෙසන් කියන. තාම මෙතන ගොඩක් තියෙනවා. ඔයාලට ඇප්ලිකේෂන් ලොක් වුණාට පස්සේ ඒ ටික බලා ගන්න පුළුවන්. පළවෙනි දවසේම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දිගටම පුරුදු වෙද්දී ඔයාගේ ඉංග්ලිෂ් වල තියෙන ශ්‍රී ලංකන් ඇක්සන්ට් එක අඩු වෙලා ඉන්ටර්නැෂනල් ගතියක් එනවා අනිවාර්යයි. ඔයාට තියෙන ලොකුම ගැටලුව මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් ෂෙයා කරන්න. See you in the next module.